කොහොමද? ඉතින් මට වැඩි හයියෙන් කතා කරන්න බෑ දැන් වෙලාව. රෑ 11යි 10යි මේක ફોකස් එක දැන් ආවා. පෙන්නුවා වගේම දැන් රෑ 11යි 10යි අපි කාමරේට යනවා. පොඩ්ඩක් ඉන්න ලයිට් එක සැර වැඩි මේක ඔක්කොම හරි මේක අඩු කරගන්න ඕනේ. වල්ම සෙට් නේ. පොඩි නිකන් සිනමැටිකල් හොරර් ලුක් එකක් තියෙන අවුලක් නැහැ. මේ කිව්වගේ මේක තමයි මගේ පළවෙනි ලොග් එක. මට කිව්වද කියලා මතක නැහැ. හරි මේ දැන් කිව්වනේ මේ වීඩියෝ එකේ තියෙන අපි කියන්නේ යුනිවර්සිටි එකේ වර්ක්ෂොප් එකට යන එකක් අපි ඉස්කෝලේ මීඩියා යුනිට් එක හැටියට. ඉතින් මට ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මොකද යුනිවර්සිටි එකේ තියෙන වර්ක්ෂොප් එකකට යන්නේ. හෙට තියෙන්නේ වර්ක්ෂොප් එක කියන්නේ නොවැම්බර් 9. එහෙනම් හෙට වර්ක්ෂොප් එකේදී හම්බෙමු. මට දැන් සිරාවල් නිදිමතයි මේ ඔයගොල්ලන්ට ඇස් දෙකෙන් පේනවද දන්නේ නැහැ. මේ අනික ඔයගොල්ලෝ නිකන් මගේ මූණ මේ නිකන් කන්න වගේ ලම් වෙලා තියෙන මේක 50mm ප්‍රයිම් ලෙන්ස් එකක් තියෙන ඒකයි. මේ ගණන් ගන්න එපා. කරන්න දෙයක් නැහැ නේද මේක zoom out කරන්න බෑ. එහෙනම් good night. ඔයගොල්ලොත් කියලා නිදා ගන්න. Bye bye. Sweet dreams. Good night. Guys, dan teman harunya harima ya saya dulu nih dan udah pai panas deh guys karang dekat dia mukut nih di bantu main tamai tinggal nih hari ඉතින් මම ඇඳුම් ටික දාගෙන ඔක්කොම ටික කරගත්තා. මේ දැන් අපේ අකිල් එයා කොච්චි ගඩෙන් එනවා කිව්වා. දැන් පිටත් වෙනවා කිව්වා. ඒතකොට තරුෂයි සිදුම් කියලා තව යාළු දෙන්නෙක් ඉන්නවා. එයා ඒ දෙන්න මීගමට යනවා කිව්වා. එතකොට අකිල් ඒ දෙන්න අරන් තමයි මීගමෙන් කටුනායකට එන්නේ. මේ හරි සර් මට කිව්වා මේ එන කට්ටියගේ නම් ටික ගන්න කියලා. දැන් ඒක ටයිප් කරන්නත් ඕනේ. එහෙනම් ඒගොල්ලෝ ආවම හම්බෙමු. එහෙනම් මේ මාඩි ටයිප් කරන්න. A few moments later. Akil, hai කියන්නේ පේන්නේ නැද්ද දන්නේ නැහැ. අයියා කෙනෙක් ඉන්නවා මේ කාර් ඩ්‍රයිව් කරන. ඇයි? ඩ්‍රයිවර් නෑ ඩ්‍රයිව් කරන අයියා කෙනෙක් කියලා ඉවේ. අනේ ඒව පාස කරන්නේ නැහැ. ඒව පාස කරන්නේ නැහැ. ගෙනිහින් දාන්නේ එක ලොකු පින්කමක්. වැඩියෙන් වාහනේ ලවන්න ලැබෙන්න ඕනේ. ලස්සනයි අන්ජීව කොලේ මේ අඩේ කාටද මම බොරු ගන්න හිස් කාඩ් තියාගෙන මේ බලපසා මේ අම්මර ටී-ෂර්ට් එක කියලා බැලෙන්න කියලා ආග තියාගනින් බං දුන්නු මට රුපියල් 30ක් දුන්නා. ඔව් අර උමෙන් කනේවට ඔය අර පොඩ්ඩක් දන්න අර උමෙන් දන්න තින්ටවල මේ අකිල් බලපන් මේ බලපන් කාඩ් තියාගෙන ඉන්නවා සල්ලි නැහැ බලපන් උඹ සවාදවත් රෙකෝඩ් වෙනවද ඔව් ඔව් බලපන් මෝ YouTube එකට දාලා මඩ ගස්සනවා අපරාධය අර ගන්නද කිව්වා ඒ ටී-ෂර්ට් එකට කීයද මන්ද සිත මුර ටී-ෂර්ට් එක නැතිව කිව්වා උඹට ගෙන අපේ මට ඇඳ ගන්න ඒ වගේ
එතුමා ඒකෙන් තමයි බෑග් එකක් ඇඳලා ගිහින් මම නයි කියන්ද වගේ ඉතින් මට සිටියේ ඊට පස්සේ අපෝ ඒක තාමත් රෙකෝඩ් ඕනේ ලා මතකයි මූමගේ කලිසමක්ද ටී-ෂර්ට් එක ටී-ෂර්ට් එකක්ද මන් දන්නේ හත වසරේ අරගෙන ස්විමින් කරන්න ගිහිල්ලා මේ යකා මේක ඇදගෙන ඔව් මම මං කලිසම අරගෙන ජිප් පප් ඇදගෙන වගේ සංගායි Ada kian? Harus Dhoni seventh. Seventh ka bona Dhoni kan? Ha. Dhoni pending. Bona Dhoni kan dah. Me tarusage Dhoni kenek innawa kiyala proof una. Mane matat hitai karanna adare. Ee koe faculty එක තියෙන්නේ science faculty. මේ මෙතනදී faculty of science තියෙන්නේ. ඉන්න බලන්න කෝල් එකක් ගන්න. මේ බලපන් ගාය බුදු වෙලා. මේ කවුද? තාම 8යි 8 වටට පටන් ගන්න. 8යිනේ 8 වටට පටන් ගන්න. අපි කාලේ කාලේ. චුට්ටක් කමුචේ. දැන් උඹ හදන්නේ පැය 24ම බ්ලොග් එක ගන්නද? මං පුළුවන් ටික ගන්න. පැය 24ක් ඉන්නද? ඔක පැය භාගෙන් නවතිනවා. ඔය අංකල් දැන්නේ? නෑ මේ ගයිස් මේ අපිට සමහර දැන් වීඩියෝ කරලා පෙන්වන්න බෑ මොකද මේ සමහර දැන් වීඩියෝ කරන්න බෑ ඇත්තටම ඒක හින්දා වැදගත් තැන් ටික විතරයි වීඩියෝ කරලා පෙන්වන්නේ. හරි කිය. මේ ඉන්නේ කැමරා සහායක අපි වීඩියෝ එක නවත්තනවා. ඔබ කතා කරපන්. මේ ගයිස් අපි දැන් මේ වර්ක්ෂොප් එක තියෙන හෝල් එක තුඩ ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට ඇහෙනවද දන්නේ නැහැ. මට අයියේ කතා කරන්න බෑ මෙතන අවධානය යොදන්න ඕනේ වෙනවා ඊට පස්සේ. හෝල් එක තුඩ ඇවිල්ලා ඉන්නේ මේකේ මේ වීඩියෝස් වගේ ප්ලේ වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඒකේ සවුන්ඩ් එක හින්දා ඔයගොල්ලන්ට හරියටම ඇහෙනවද දන්නේ නැහැ. කලාත්මක සුන්දරත්වය අපගේ ෆෝකස් 25 වැඩසටහන. වර්ක්ෂොප් එක දැන් පටන් ගන්න තියෙන්නේ. දැන් පොල් තෙල් පහන පත්තු කරනවා. ගයිස් දැන් ලෙක්චර් කෙනෙක්ගේ කතාවක් කියන්නේ පොඩි. කොවිඩ් වසංගතයෙන් පස්සේ අපි බලමු ස්ට්‍රීට් ට්‍රැවල් ෆොටෝග්‍රැෆර් කියන්නේ මොකක්ද කියලා. ඒ ස්ට්‍රීට් ගයිස් චීස් කැමරාවක් පෙන්වන්න. මම තාම ඉතුරු තියෙන මොන කාලෙද මේක වෙන්නේ මොන රටේද මේ වෙන්නේ. ගයිස් මෙයාගේ ෆැෂන් ෆොටෝග්‍රැෆි සෙෂන් එක අවුට්ඩෝලු තියෙන්නේ. අද තියෙනවලු. ඒ ඉන්නේ මොඩල් මං හිතන විදියට. ගයිස් දැන් ඇවිල්ලිනි ප්‍රියන්ත බණ්ඩාර. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය මෙයාව නම් දන්නවා අනිවාර්යෙන්. ගයිස් මෙතන ප්‍රශ්නයකට කියලා තියෙන්නේ මේ ෆැෂන් ෆොටෝග්‍රැෆි එකයි ප්‍රියන්ත බණ්ඩාරගේ මේ ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රැෆි එකයි දෙකම එකම වෙලාවේ තමයි යන්නේ. ඉතින් දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ එක්කෝ මේකේ භාගයක් ඉඳලා එකට යන්න පුළුවන් නැත්නම් මුලදිම යන්න පුළුවන්. අපි බැලුවේ දැන් vlog එකකටත් පාඩුවක් වෙන්නේ නැති වෙන්න මෙතනත් අහගෙන ඉඳලා මොකද නැත්නම් මේත් වැදගත් දේවල් නේ කියන්නේ. basically කියන ලැන්ඩ්ස්කේප් ෆොටෝග්‍රැෆි එක ඔය ගැන කතා කරන්න එපා වීඩියෝ එකේ මේ ගයිස් මේ ප්‍රියන්ත බණ්ඩාරගේ නම් ෆොටෝස් ගත්තා තනිකර පිස්සුවක් ඈ ඕගොල්ලන්ට පේන්නේ නැති මට අර ප්‍රොජෙක්ට් එක ළඟට යන්න තිබ්බනම් තමයි ඕගොල්ලන්ට සුපිරියම් ෆොටෝස් ටිකක් බලා ගන්න පුළුවන් මේකේ නියම් වර්ම් ලුක් එකක් දෙනවා ටිකක් ආයිත් පිස්සු ෆොටෝ ටිකක් ඈ ටෙක්නිකලි ඔය මල්ටි පික්චර් සීක්වෙන්ස් එක තිබ්බ කාලේ ඔයාලා ඒකේ බිල්ඩින්ග්ස් වල කියලා ෂූට් කරන්න පුළුවන් දැන් 5-6ක් විතර මොකද දැන් තියෙන්නේ
නමුත් මේක try කරාම මට බලමු මම පුළුවන් වුණොත් සෝෂල් මීඩියා වලින් හොයලා අර මේ හොඳ ෆොටෝස් කීපයක් දාන්නම් මෙයාගේ දැන් අපිට තේරෙන්නේ මොකද සමහර කොපිරයිට් ඉෂුව කියලා තියෙනවානේ. මේ වෙලාවේදී මම වැඩි කියන නම් මම මේ ෆයර්වර්ක්ස් කොහොමද පරිවෙන්නේ මේ මිනිස්සු ගොඩක් නැගලා ඒවා මේ පරිල ගිහින් 2022 ගේ ෆෝන් එකකින් මම තෝරනවා. යාළුවනේ දැන් ඉන්ටර්වල් නෙමෙයි නේ මොනවද? ඉන්ටර්වල් විවේක කාලේ දැන් අපි යනවා මේ අර අතන ෆැෂන් ෆොටෝග්‍රැෆි සෙෂන් එක යනවා. මේ ඇත්තටම ගයිස් එතෙන්ට ගිය කට්ටිය එන පව්. මම බොරු කියන්න ඕනේ නැනේ පව්. සිරා පව්. උන්ට ලොකු ඔපචුනිටි එකක් මිස් වුණා. මෙතනින් පේනවද? අතන ෆැෂන් ෆොටෝග්‍රැෆි සෙෂන් එක යනවා ගයිස්. ඔයගොල්ලන්ට පේන ඇති මං කියන්නේ අර ප්‍රියන්ත බණ්ඩාරගේ සෙෂන් එක මැදකින් ආවනම් පාඩුවක් නෑ. යාගේ සෙෂන් එක ටිකක් මම කරනවා කියන්නේ සම්පූර්ණයෙන් කාට හරි පොඩ්ඩක් ඇත්තටම පාඩුයි. මේ මොකද කරන්නේ? ආවනවා දිනක මේ මාරු ලුක් එක මෙතන අපි කන්න යන්න තැනක් හොයනෝ. අඩේ මේ මෙතන ඉස්සරහම ගස්ස ඉන්නවා. නෑ ජිම් යන හොඳ කොල්ලෙක්. මේ හාපෙත් එකක් වෙන්න ඕනේ. මේ පොඩි කාඩ් දියුල්ලක් අරන් දුන්න ගයි. ඔයාලා බේබි මියුසික් එකක් දාලා ඉවරයි. මට කාඩ් එකක් දාලා එන්දක්ක මේ කන්න අතින් අර කාබන් බං එක අඩේ අවුට් ඔෆ් ෆෝකස් යනවා බා. ඒ මොනවාද? දියුල් බා. අඩේ වරු බා. ගයිස් වීඩියෝ පොඩ්ඩක් නවත්තනවා නැත්නම් මේ පාරේ ඉඳන් කනවා අවදාන ඉල්ලන්න ඕනේ. පැටියෝ අපි කන්න ඇවිල්ලා ඉන්නේ. හරිද? මොකද්ද දන්නේ නැහැ බික කියලා ගහලා තිබ්බා. හැබැයි බික නම් නෙමෙයි. මේ ලස්සන අක්කල කට්ටියුත් ඉන්නවා. සිතුමු තාසයි වගේ. राजा जी अपनी शक्तियों का पूरा इस्तेमाल कर रहे हो? वो आशा यार සිතුම් ආසයි වගේ අක්කලට අපි කන්න ඇවිල්ලා ඉන්නේ මේ මේකේ බැටරි 100ට හදලා ඉන්න ඕගොල්ලෝ මෙන්නනේ දෙන්නේ මේ කනගම අපි බැටරි චාර්ජර් ගහනවා. ආකත් කරන් ඉන්න ගයිස්. බෑකප් කරන්න. One eternity later. ඇත්තටම කිව්වොත් අකිල් මේ වැඩේදී ගොඩාක් පෙරමුණ ගත්තා. අපි ඒ ගැන සතුටු වෙන්න ඕන. පේනව නේද? ඉස්සරහින් තාත්තා වගේ යන හැටි. අපි ළමයි තුන් දෙනෙක් වගේ පිටිපස්සට යන්නේ අකිල්ගේ. Actually, I am actually very poor. I'm the poorest among all of these guys. I'm the poorest guy. කතා කරපු කතාවක ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඉද තප්පඩා. මේ තේරෙන අය ඉන්නවා ඇති. දැන් මොකද වෙන්නේ? ෆොටෝග්‍රැෆි කාඩ් සොසයිටි. ෆැෂන් ෆොටෝග්‍රැෆි අක්කා ඉන්නවා. ඇත්තටම දැන් අපිට තියෙන්නේ බානුකසගේ සෙෂන් එක යනවා ගැම්මට.
අස්සට යන්නයි තියෙන්නේ. කෝ බං අපිට වොස්රූම් යන්නේ කමද වුණා? ඕන්නේ පස්සේ මෙච්චරලා ඉවසන්නේ මේ දැන් අපිට තියෙන්නේ බානුකසගේ සෙෂන් එක. ඒක 3:00 වෙනකන් ඒක තියේ. මේ උඹලා මෙන්න මේව බලන්න ඕන. මේ බලන්න. මේ අපි මේව vlog එකෙත් පෙන්නන්න ඕන. මේව හොඳට කියවලා බලන්නකො guys. හරිද? වෙනුට රුධිරය සීහා හරිද? ස්වර වීන. තව එකෙක්ගේ දියුණු දෙක හිතින් බූවැ. සරසවිය. ඉඳව සරසවිය රළුවේ කටුකවිය නමුත් සමයට රසවිය. ඇත්තට මෙතන තිබ්බේව ටික ඇත්තට මෙච්චර සරසවිය රළුවිය. කටුකවිය. නමුත් සුන්දරවිය. රහවිය බං. ඒක මාරු. සෝරි රහවිය. ඒ ෂොට් එක මාරු. Faculty of Science. අපි වෙනම වෙලාවක ආෆ්ටර් මූවි එකක් කරමු. Guys dance item එකක් තියෙනවා. Didn't expect. ඉතින් අපිත් එක්ක දැන් ඉන්නවා බානුක කළුආරච්චි. හරි අපි මේක පොඩ්ඩක් ෆික්ස් කරලා අපි පොඩි කතාවක් දාමු. දැන් අවසාන එකයි තව එකකුයි හැර හදලා තියෙන්නේ ඔක්කොම ෆෝන් එකේ. ෂූට් කරලා තියෙන්නේ ෆෝන් එකේ. ඒ වගේම එඩිට් කරලා තියෙන්නේ ෆෝන් එකේ. හත්කක් තියෙනවා ගහමරත් එක්ක කියමු අසල අතීතය. ඒක තමයි මම හිතන්නේ ඉන්නේ. හරි දැන් බ්‍රේක් එකකට එළියට ආවා. ගයිස් ඉතින් අපි දැන් තව ටිකකින් පිටත් වෙන තමයි ඉන්නේ. දැන් පැනල් ඩිස්කෂන් එකක් තියෙනවා මට වැය බෑ එළිය කරා. ඉතින් guys අපි දැන් යනවා මේ පැනල් ඩිස්කෂන් එක තියෙනවා. අපිට දැන් ඒකට ඉන්න බෑ මොකද දැන් ආපහු පට්නා කියන්නත් බෑ. මේ තරුෂ අපි අල්ලන් අවල සාදයක් වේවා. සදාකාලිකයි ජීවිතේ. ගෙදර යන්න ඕනේ. මොකද්ද? පැනල් ඩිස්කෂන් එක තියෙනවා අපි ඒකට ඉන්නේ නැහැ. මේ රැෆල් ත්‍රෝ එකෙන් ඇදුනොත් කරන්න දෙයක් නැහැ. ඔව් බා අපරාධය. බං කියන්න එපා. මේ ටික දාන්න ඕනේ. හරි දාමු. මේ ඉතින් පරක් වෙලා තියෙන හින්දා දැන් අකිල අයියා ඉල්ලින්න කිව්වා ගෙදර යන්නත් එපා. කම්පිටිෂන් එකේ ඉතුරු ටිකනේ තියෙන්නේ ඒකින්ද අපි කැපෙනවා. කැලි යුනිවර්සිටි එකේ එහෙනම් ආව කම්පිටිෂන් එකක් තිබ්බොත් තමයි. එහෙනම් සුද්දා අදට එච්චරයි. මෙන්න පේනවද ගේට් එක? එහෙනම් මෙන්න ගේට් එක. අපි යනවා මේ ආපස්සට ආරම්භ බලන්න. ඔව්. Yo, this is the Karan University and this is the big ground. එහෙනම් අපි යනවා. යනවා අංකල්. So වාහනේ ඇවිල්ලා තියෙන්නේ. මේ view එක නම් පස්සේ ලස්සනයි. Hi. Hello. Hi. අම්මෝ. කැරියර් බං තේරුම් ගනින්න. කැරියර්. කීල් ෆයිස් කියලා ඩබල් රෝ. මේක ඇදලා තිබ්බම තමයි. මෙතන බඩු බාන්න. Yo, what's up people? එන්න. මගේ උඩ පයි වැඩි. Thank you.
සයින් පයියට දුනාවේදී කොස් පයියට දුනා ඒවද අඩේ මේ වයිබ් එක අමාරු බං සෑන් ඇන්ඩ්‍රියාස් වගේ මේ මෙතන ඉරේලියත් එක්ක මේ ට්‍රැෆික් ලයිට් එක ළඟ දැන් පේනවා මේ අද vlog එක අපි මෙතන ඉවර කරන්න හදන්නේ මේ දැන් කටුනායක දැන් සීදු ඉන්නේ ඉස්සරහ කටුනායකෙන් මම බහිනවා මේ අර මැරෙන්න බෑ දැක්කා Umma. Hello, Cat. Oh, hello. Mua. Akil bahagian. Langsung bahagian. Sidum bahagian. Aye bye. Bye. Are bye. Mame bye. Hari ya guys. Abi na. Bye. ලෙන්සර් රූම් එකක් තියෙනවා ඒක නෙමෙයි බලන්න අරගෙන දෙන්න කුඩක් දෙන්න රස නැහැ. මල්ලක් කුඩක් දෙන්න. ඇන්ටි මේ පාරේ බීච් එකේ ගියා. ඉතින් යන්න ඕවද? සිමු ගියේ. මේ 0.5ද? හා? ඔව් මේ